අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් වරින් වර අවස්ථා ගණනාවකදී 15 ඇවිරිදි බාලවයස්කාර දැරියක් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන සිද්ධිය වාර්තා වූයේ මීට දින කිහිපයකට ඉහතදී. සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් අනුරාධපුරයට ගොස් චෝදනා ලැබ සිටින විහාරාධිපති හිමියන්ගෙන් පැය 3කට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා. තවද අපරාධය සිදු වූ බව කියන විහාරස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් සඳහා විඳිත දැරියද එම ස්ථානයට රැගෙන ගොස් ඇති අතර ත්‍රිරෝද රියදුරන් ඇතුළු තවත් පාර්ශව කිහිපයකින්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා. මූලික විමර්ශනවලදී දැරියගේ මව සහ පියා විසින් අදාළ විහාරාධිපති හිමි නමගෙන් විවිධ අවස්ථාවලදී විශාල මුදලක් ලබාගෙන ඇති බවද හෙළි වී තිබෙනවා. නිට්ටඹුව ප්‍රදේශයේ ලැබුම්හලක සිය පෙම්වතා සමග රැඳී සිටියේදී පොලිස් භාරයට ගත් මෙම දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසුව ඇය අවස්ථා කිහිපයකදීම දූෂණයට ලක්ව ඇති බව හෙළි වී තිබුණා. ප්‍රශ්න කිරීම්වලදී දැරිය පවසා ඇත්තේ තමන් මුලින්ම අපයෝජනයට ලක් කළේ අනුරාධපුර පුදබිමේ විහාරාධිපති හිමි නමක් බවයි. පසුව ඇයගේ පෙම්වතා සහ ඥාතියෙකු විසින්ද ඇයව අපයෝජනය කර ඇති බව අනාවරණය වුණා. මෙම අපරාධයෙන් අනතුරුව එම ඇඳුම් දැරියගේ නිවස ආසන්නයේ වල තමා තිබියදී ගම්පහ පොලිස් කොට්ටාශ ළමා හා කාන්තා කාර්යාංශය විසින් සොයාගෙන තිබුණා. සාමාන්‍යයෙන් බාලවයස්කාර දරුවන්ට සිදුවන මෙවැනි අපරාධයකදී වින්දිත පාර්ශවයේ ප්‍රකාශ සටහන් කර ගැනීම ඔවුන්ගේ නිවසට ගොස් සිදු කළ හැකි වුණත් සැකකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කළ යුතු වන්නේ අදාළ විමර්ශන කාර්යාංශයට කැඳවීමෙන් පසුවයි. එහෙත් විහාරාධිපති හිමිනම සම්බන්ධයෙන් සිද්ධියේදී සැකකාර හිමිනම පදිංචි ස්ථානයට ගොස් විමර්ශන කණ්ඩායම් ප්‍රකාශ සටහන් කර ගැනීම තුළින් විමර්ශන කණ්ඩායම් එම හිමිනමට විශේෂ වරප්‍රසාද ලබා දී ඇති බවට ඇතැම් පිරිස් චෝදනා එල්ල කරනු ලබනවා. මෙම බාලවයස්කාර දැරිය නිශ්චිත ලෙසම ස්ත්‍රී දූෂණයකට ලක්ව ඇති බවට ගම්පහ මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා තහවුරු කර ඇති අතර නම සඳහන් කරමින් ඡායාරූප පෙන්වමින් සහ තමන්ට අපරාධය සිදු වූ විහාරස්ථානයේ පොලිස් ස්ථානීය පරීක්ෂණයේදීද හඳුනා ගැනීමේ පසුබිමක් තුළ එම අපරාධයට සම්බන්ධ බවට සැක කෙරෙන විහාරාධිපති හිමි නම ප්‍රකාශ සටහන් කොටගෙන පමණක් මුදා හැරීමද ගැටලුකාරී බවට චෝදනා එල්ල වෙනවා. මෙම චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ කඩිනමින් මෙහි ඊළඟ විමර්ශන වාර්තාව අනුව අධිකරණාත්මක වශයෙන් පියවර ගැනීමට සූදානමින් සිටින බවයි. විශේෂයෙන් නීතිපති උපදෙස් සඳහා යොමු වීමට හැකියාව තියෙනවා. ආවට ගියාට කරන්න බෑ. මොකද සාක්ෂිත් එක්ක යන්න ඕන. යනුවෙන් ඔහු පවසා තිබුණා. වින්දිත දැරිය මේ වන විට විශේෂ ළමා නිවාසයක ආරක්ෂාව යටතේ රඳවා සිටින අතර මෙම අපරාධයේ මූලාරම්භය අනුරාධපුරයෙන් සිදු වී ඇති බැවින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත ගම්පහ කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ ගම්පහ කොට්ටාශ ළමා හා කාන්තා කාර්යාංශය විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.